මොළද දුව මේ දූපත ඇතුලේ තනියෙන් යනවා. ඉතින් අහන්න වෙට මොනවා වෙයිද දන්නේ නැහැ. මේ අපි දැන් ඉන්නේ මොළද දුව දූපතේ ඇතුලේ කැලේ ඇතුලේ. ඉතින් ආයෙ පොවන්ට යාළුවනේ. ඉතින් ගොයියා vlog channel සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගොයියා යන්න හදන්නේ ඊටම ලස්සන ගමනක් නේද ගොයියා? අද අපි ලස්සන ගමනක් යන්න හදන්නේ. ඉතින් කොළඹට ගිහිල්ලා තව ලස්සන තැනකට යනවා. අද කොළඹට විතරක් නෙමෙයි කොළඹිනුත් තව දුරකට යනවා. ඉතින් අපි කොහෙද යන්නේ කියලා බලමු. එහෙනම් අපි යනකොට සෙට් වෙමු. එහෙනම් වීඩියෝ එකක් දිගට වින්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපි දැන් ඉන්නේ ගාල්ලේ. බේරවනේ මේ බෑග් ගොඩවල් උස්සගෙන දැන් අපි බෑග් ටික තියලා අපි උදේ කෑම ගන්නවා. දැන් වෙලාව ඉතින් 9ක් පහු වෙලා. ඉතින් අපි එහෙන් ආවේ ඊයේ රෑ 11ට. ඉතින් අද ගාල්ලෙන් බහිද්දි උදේ 9යි. ඉතින් දැන් අපි හරිම බඩගිනේ. දැන් අපි කට්ටියම කාලා බලමු අපි ඊළඟට මොකද කරන්න කියලා. එහෙනම් ඉතින් අපි කාලා හම්බෙමු. අපි ආවා අද මේ රෑ ඉන්න තැනට. ඉතින් මේ ඉන්න අපි අද රෑ ඉන්න තැන. ඉතින් ඔයාලට පේනවාද මේ ගොයියා මේ මහන්සියෙන්ද කොහොද? ආපු ගමන් මේකේ පෙරලා ඉන්නවා ඉතින්. ඉතින් මේ මම ඔයාලට පෙන්නන්න අද අපි අද රෑ ඉන්න තැන. ඇඳවල් දෙකක් තියෙනවා. 3 දෙනෙක් ඉන්න පුළුවන්. මේ ගොයියා පේනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කණ්ණාඩියක් තියෙනවා. ගොයියාගේ හැඩ බලන්න කණ්ණාඩියක් තියෙනවා. මේ තියෙනවා අල්මාරියක්. සුඩල් කබඩයක් තියෙනවා. ඉතින් අපිට තියෙනවා වොෂ්රූම් එකක්. වොෂ්රූම් දෙකක් තියෙනවා අපිට. ඉතින් ඔක තමයි කොයියාද ඉන්න තැන. අප්තේ. ඉතින් මේ අපි දැන් තාම කන්න ගියේ නැහැ. දැන් මෙතන ඇවිල්ලා අපේ බෑග් කනමනන් ටික තියලා ඇඳුම් ටික තියලා දැන් කන්න යන්න හදන්නේ. මේ කොයියාට බඩගිනිලු. දැන් අපි කන්න යනවා අපේ ස්ටේෂන් මහත්තයත් එක්ක. ඉතින් මේ අපි කන්න යද්දී හම්බෙමු වෙන කියන්න විශේෂ දෙයක් නැහැ. ඉතින් channel එක subscribe කරන්න අනිවාර්යයෙන්. මේ කොයියට කියන්න දෙයක් තියෙනවද දන්නේ නැහැ. බලන්න. කොයියා මම කියන්න දෙන්නේ මොකද අද තත්ත්වේ. සුපින්. එලා ඉච්චරයි. ඉතින් යාළුවනේ අපි කන්න ආවා. ඉතින් කෑම ඕඩර් කරලා තියෙන අපි කෑම තුන ආවා. ඔන්න අපි කෑම කාලා උදේට අපි දැන් ආවා මේ ගාල්ලේ තියෙන ජපන් සාම චෛත්‍යය වන්දනා කරගන්න. ඉතින් අපේ කට්ටියම අපි 3 දෙනාම ආවා. ඉතින් ඔයාලට පේනවාද? මම ඔයාලට පෙන්නන්නම්. Gaalam pena. මෙතෙන්ට මේ මුළු ගාල්ල නගරම පේනවා ඉතින් මෙතෙන්ට. පාන ලස්සන මේ මෙතෙන්ට ඔක්කොම පේනවා. අතට මාර ලස්සනයි. A few moments later. සාම චෛත්‍ය
වෙද පුදාගෙන දැන් අපි යන්න හදන්නේ ජංගල් බීච් එකට. ඒවත් ජංගල් බීච් එකට යන ගමන් අපි මෙතන නැවතුණා පොඩ්ඩක් මේ කිරලා ජූස් එකක් බීලා ඉන්න කිරලා ජූස් එකක්. අපේ දෙන්න අරගෙන ඇඳිගෙන ඉන්නවා ඇඳිගෙන. කිරලා ජූස් එක පොඩ්ඩක් බීලා බලමු. සප්පායම් වෙලා බලමු කිරලා ජූස් එක මොන වගේ රහද තියෙන කියලා. ඔන්න අපේ කිරලා ජූස් එක ආවා. අපි දැන් ඉතින් බලමු රහ ටෙස්ට් කරලා මොන වගේ රහද දෙන්නේ. දියුල් රහයි. කිරලා ජූස් කියන්නේ මේවා මොනවද? ඈ නැන්දේ. මේ කිරලා ජූස් කියන්නේ මොනවද? කොයි? මේ තියෙන කිරලා කිරලා ජූස් එක බීලා කරලා ඇත්තටම මේක මාර රහ කමුතු රහ නෙමෙයි තියෙන එක. කමුතු රහක් තියෙන්නේ දෙවුල් රහකුත් තියෙනවා මේ ඇත්තටම මේ කමුතු රහක් තියෙන එක රහයි. දැන් අපි යනවා මේ ජංගල් බීච් එකට. අපි තුන් දෙනා අපි යනවා ජංගල් බීච් එකට. අපි ජංගල් බීච් එකට ගිහලා බලමු කොහොමද ලස්සනද. අපි අවිල්ලම නැහැ මේ කාලේ ජංගල් බීච් එකට අවිල්ලම නැහැ. දැන් සාම චෛත්‍ය අපි වැඳගත්ත. දැන් යනවා ජංගල් බීච් එකට. අපි එන ගිහලා බලමු කොහොමද ජංගල් බීච් එකේ ලස්සන කියලා. ඔව් අනේ අතන කට්ටියකුත් නෑ වගේ. අර කට්ටිය නාලි ගියේ. ඔව්. අද රැල්ල වැඩි තමයි. ජංගල් බීච්. හරි ඉතින් යාළුවනේ මේ අපි මේ දැන් යන ගමන් ඉන්නේ මේ කොහෙද අපි යන්නේ? මඩල්. ඔව් මඩල් දුවටයි. එතකොට අපේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ අපේ ඒ මහත්මයාගේ ගෙදර බලන්නයි යන්නේ. කෞතුකාගාරය බලන්න. ඉතින් අපි කියලා බලමු ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් වෙයිද නැහැ කෞතුකාගාරේ. මේ ගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන් මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් අපි නම් ගිහිල්ලා මොන ගැහුවා
උන් ඉතින් අපි මඩුල් දුව දූපතට ආවා. දැන් අපි යනවා දූපත ඇතුළට පොඩ්ඩක්. ගාල. කොහින් ආවත් මෙතෙන් දෙන්න දෙන්නේ සෙට් එක. මඩුල් දුව දූපතේ සෙක්කු ගල. ඉතින් අපි තුන් දෙනා මේ මඩුල් දුව මේ දූපත ඇතුලේ තනියෙන් යනවා. ඉතින් අහන්න වෙට මොනවා වෙයිද දන්නේ නැහැ. මේ අපි දැන් ඉන්නේ මඩුල් දුව දූපතේ ඇතුලේ කැලේ ඇතුලේ. තුන් දෙනා අනිත් කොයියත් වෙනවා පිටිපස්සේ. පාරවල් හැමතැනම. මේක කියන්නේ ලොකු දූපතක් නන් නෙමෙයි. කොයින් ගියත් මුහුදට වැටෙන්නේ. මේ ඔය. මේ තියෙන මොකද්ද? ස්මාර්ට්. ලින්දක් නේ. නෑ. නිකන් ගොඩ නැගි. ඇත්තටම මේ ගොයියා තුන් දෙනා කියන්නේ ගොයිලාට මොනවා වෙයිද දන්නේ නැහැ. මේ වස්තේ යනවා අපි තුන් දෙනා තනියෙන්. කැලේ අපිට ඈ නවතින්න වෙයිද? ජින්න වගේ නවත් ඈ යන්නවත් පුළුවන් නෑ. අලපත් දෙකක් නවත්වන්න බලන්න. ඒක යව්. නගේ දිගටම ඉන්න වෙයිද දන්නේ නැහැ. වෙල් ලොසින් පැනක් තමයි. අමාරු පාරක් කියන්නේ බොලව් මේක යන්නවත් බෑ. බලාගෙන ඉස්සනවා. අනිත් කොයි අප්පච්චි පස්සෙන් එනවා. එනවනේ. අප්පා ඉස්සනවා. ඈ ඒක තමයි දැන් අර මේ කොහින්ද මතුනේ හැබැයි කොමාරි ඔය කෙලවර ඉන්නේ මේ අපි ආපතනම තමයි නැද්ද? ආව් හරි ඉන්නේ නිකන් දූපත විතරයි තියෙන්නේ නේ. මෙහින් ගියා මෙහින් ගියා එතරනේ බලන්න තියෙන්නේ. එතරනේ තියෙන්නේ. අපි මේ පැත්තෙන් ගියා. මඩුල් දුව දූපතට. මේ පැත්තෙන් ආවා. කොහින් ගියද ඉතින් එනවා අතරමං වෙන්නේ නෑ. එහෙනම් අපි දැන් යන්නේ. යමු. ඔන්න ඔහොම තමයි අපේ පළවෙනි දවස ගෙවන්නේ යාළුවනේ. ඉතින් අපේ දෙවෙනි දවස ගෙවුනේ කොහමද තුන්වෙනි දවස ගෙවුනේ කොහමද කියලා ඊළඟ vlog එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ආදරෙන් මතක් කරනවා අපේ ගොයියා vlog channel එක subscribe කරලා bell එක තෝල් කරලා තියාගන්න. මේ වගේ vlog දිගටම බලන්න. එහෙනම් අදට අපි ගිහලා නම් හැමෝටම ජය වේවා.